අලුතෙන්ම කුස්සිය හදපු ඔයාට අඩු මිලකට පැන්ට්‍රි කබඩ් ගෙනල්ලා තියෙනවා. මේවා ඔයාලට සාධාරණ මුදලකට වගේම ඩිසයින් ගොඩකින් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ කිචන් එකට ගැලපෙන විදියට තෝරගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී ඩිලිවරි ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. කිචන් එකට තියන්න පුළුවන් මේ වගේ රැක් එකකුත් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේවල ප්‍රයිස් එක අඩුයි වගේම ෆ්‍රී ඩිලිවරිත් ලබා දෙන්නේ අපි මේවා ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන නිසා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට යමු. හරි, මුලින්ම මම ඔයාලට මෙන්න මේ සුදු පාට පැන්ට්‍රි කබඩ් එක විස්තර කරන්නම්. මුලින්ම කියන්න ඕනේ මෙතන කබඩ් 4ක් වගේ පෙන්නුනට මෙතන පියන් දෙකක් කියන්නේ එක කබඩ් එකක්. එතකොට මෙතන කබඩ් තියෙනවා දෙකක්. මම මේ කොටු කරලා පෙන්නලා තියෙන්නේ එක කබඩ් එකක්. ඒකේ ප්‍රයිස් එක තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලට ඕනනම් කබඩ් දෙකක් වුණත් ගන්න පුළුවන්. මේ කබඩ් බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. මේවා ඉක්මනට දිරන ඒවා නෙවෙයි. ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කබඩ් ඇතුළට රාක්කයක් එනවා මැද්දට. ඒව ගලවලා තියෙන්නේ මේ වෙලාවේදී මම ඔයාලට පස්සේ පෙන්නන්නම් ඒ ටික. මේ වලට වීදුරු නෙවෙයි මේ දාලා තියෙන්නේ. ප්ලාස්ටික් වලින් තමයි මේක තියෙන්නේ. ඒවා ගොඩාක්ම ට්‍රාන්ස්පේරන්ට් නැහැ. චුට්ටක් ඔය පේන්නේ ඇතුලේ ෆයිල් තියෙනවා. ඒ විදිහට තමයි ඇතුලේ පේන්නේ. ට්‍රාන්ස්පේරන්ට් එක අඩුයි. ඉතින් ඔය විදිහට තමයි කබඩ් එක තියෙන්නේ. මම මේකේ දිගපළල ඔයාලට කියන්නම්. මේ කබඩ් එකක් ගත්තොත් ඒ කියන්නේ පියන් දෙකක් තියෙන කබඩ් එකක් ගත්තොත් උස තියෙනවා අගල් 24ක්. ඒ වගේම පළල තියෙනවා අගල් 24ක්. සයිස් එක ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ 24යි 24 එක කබඩ් එකක් වෙන්නේ රුපියල් 13500යි. ඔයාලා මේ කබඩ් දෙකම ගන්නවා නම් ඔයාලට රුපියල් 25000කට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆොටෝ එකේ දාලා තියෙන කබඩ්ස් දෙකම ගන්නවා නම් ඔයාලට රුපියල් 25000යි වෙන්නේ. ඔයාලා එක කබඩ් එකක් විතරක් ගන්නවා නම් මම මේ සයිස් එක දාලා තියෙන විදිහේ එක කබඩ් එකක් විතරක් ගන්නවා නම් ඔයාලගේ ගාණ වෙන්නේ රුපියල් 13500යි. ඔයාලගේ ගෙදරටම ගෙනල්ලා දෙනවා ඩිලිවරි ෆ්‍රී. මේවා මේ විදිහට වෝල් ප්ලග් දාලා බිත්තියට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මෙතනට ඔයාලට පේනවා ඇති මේවා දෙකක් තියෙනවා. මේකේ බෝඩ් එකක් එනවා මැද්දට. එතකොට ඔයාලට තට්ටු දෙකක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ බෝඩ් එක ඔයාලට ලැබෙනවා. එතකොට තට්ටු දෙකකට ඒක කැලක් වෙන් කරගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ බලමු මේ කබඩ් එක ගැන. මෙතන මම ඩිස්ප්ලේ දාලා තියෙන එක කබඩ් එකක් විතරයි. අර වගේ දෙකක් දාලා නැහැ. මේකටත් මේ වීදුරු නෙවෙයි දාලා තියෙන්නේ. අර වගේම ප්ලාස්ටික් එකක් තමයි දාලා තියෙන්නේ. මේක ඕපන් කරලා බලමු අපි. මේකෙත් ඇතුළට අර වගේම බෝඩ් එක දාලා තට්ටු දෙකක් විදියට වෙන් කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ හොඳ ක්වොලිටි කබඩ් මේ වගේ මුදලකට නම් ඉතින් වෙන කොහෙන්වත් ගන්න බැරි වෙයි. ඔයාලගේ ගෙදරටම ෆ්‍රී ඩිලිවරි කරන නිසා තවත් වාසියක් තියෙනවා. ඉතින් ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් එක දාගන්න. මොකද අපි ගොඩාක් එකපාර ගෙන්නුවේ නැහැ. බොහොම පොඩ්ඩයි ගෙනලා තියෙන්නේ පළවෙනි පාර නිසා. අපි බලමු මේකේ සයිස් එක කොහොමද එන්නේ කියලා. ඉතින් ඔය පේන විදිහට මේකේ උස තියෙන්නේ අගල් 20යි. පළල අගල් 32ක් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් මේ වලට ලොකු බඩු ප්‍රමාණයක් දාන්න පුළුවන්. ගොඩාක් පොඩි ඒවා නෙවෙයි මේවා. ඉතින් මේ කබඩ් එක වෙන්නේ රුපියල් 13500යි. අරකේ ප්‍රයිස් එකම තමයි මේකත්. ඔයාලට මේවත් කබඩ් දෙකක් ගන්නවා නම් ඒ කියන්නේ මේ පෙන්නලා තියෙන එක කබඩ් එකක් මේ වගේ දෙකක් ගන්නවා නම් රුපියල් 25000කට ගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඔයාලට ෆ්‍රී ඩිලිවරි ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ කබඩ් එක ගෙනල්ලා තියෙනවා. මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ලාච්චුවක් තියෙනවා. කබඩ් 4ක් තියෙනවා. ඒ වගේම ඔයාලට oven එක තියන්න එහෙම නැත්නම් බ්ලෙන්ඩර්, රයිස් කුකර් ඒ වගේ දේවල් තියන්න ඒ වගේ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේ කබඩ් එකත් හොඳ ක්වොලිටි කබඩ් එකක්. ඔයාලට පේනවා ඇති. මේ හැම කබඩ් එකකටම මැද තට්ටුව වෙන් කරගන්න බෝඩ් එකක් එනවා. ඒකෙන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් දිග පළල මම අනිවාර්යයෙන්ම ඔයාලට දාලා තියන්නම්.
ඉතින් මේ කබඩ් එක ඔයාලට රුපියල් 19000කට අපෙන් ගන්න පුළුවන්. ඔය පේන විදිහෙම හොඳම ක්වොලිටි එකට තියෙනවා. මේ ඩිස්ප්ලේ දාලා තියෙන ටික තමයි ඔයාලට පෙන්වන්නේ. මේ කබඩ් එක ඔයාලට 19000කට පොඩ්ඩක්වත් පාඩු නැහැ. මොකද ඔයාගේ ගෙදරටම ලැබෙනවා ෆ්‍රී ඩිලිවරි. මේක බිත්තියට සම්බන්ධ කරන්න දෙයක්වත් නැහැ. මේක නිකම්ම ගෙනහිල්ලා තියන්න විතරයි තියෙන්නේ. ඒ වගේම පොඩි ඉඩ ප්‍රමාණයක ලොකු දෙයක් ගබඩා කරලා තියන්න පුළුවන් මේකේ. මේ කබඩ් එකේ උස වෙනවා අගල් 73ක්. ඒ වගේම පළල තියෙනවා අගල් 24ක්. ඔයාලට මේ කබඩ් එක අපෙන් රුපියල් 19000කට ගන්න පුළුවන් ගෙදරටම ෆ්‍රී ඩිලිවරි විදිහට. අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔයාට අවශ්‍ය කරන කබඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අපිට එවන්න. එතකොට ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. සතියක වගේ කාලයක් යනවා ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න. ඊට පස්සේ ඔන්න ගෙනල්ලා තියෙනවා තවත් පැන්ට්‍රි කබඩ් එකක්. අපි මේක ඕපන් කරලා බලමු මේක කොයි විදිහටද තියෙන්නේ කියලා. ඉතින් මේ කබඩ් එකේ මැද්දෙන් තට්ටුවක් දාන්න බෑ. මේ විදිහටම තමයි තියෙන්නේ. ඇතුලේ තට්ටුවක් වෙන්නේ නැහැ. මේකේ මේ අපි ඩිස්ප්ලේ දාලා තියෙන්නේ කබඩ් දෙකක්. ඒ කියන්නේ මේකේ දොරවල් දෙකක් කියන්නේ එක කබඩ් එකක්. එතකොට මෙතන කබඩ් දෙකක් තියෙනවා. ඒකත් මම ඔයාලට මේ විදිහට පැහැදිලිව පෙන්නන්නම්. මම මේ කොටු කරලා තියෙන්නේ එක කබඩ් එකක්. මේ එක කබඩ් එකක ප්‍රයිස් එක 14000ක් වෙනවා. එතකොට ඔයාලා මේ කබඩ් දෙකම ගන්නවා නම් 26000කට ගන්න පුළුවන්. අනිත් කබඩ් වල තිබ්බා වගේ මේකේ ප්ලාස්ටික් කෑල්ලක් නැහැ. තනිකර බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ එක කබඩ් එකක් මම මේ පෙන්නලා තියෙන එක කබඩ් එකක් රුපියල් 14000කට ගන්න පුළුවන්. මේ එක කබඩ් එකක උස තියෙනවා අගල් 15ක්. පළල තියෙනවා අගල් 27ක්. ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ කුස්සියටත් ලොකු ගාණක් වියදම් කරලා පැන්ට්‍රි කබඩ් ගහගන්න බැරුව ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වගේ අඩුම මුදලකට තියෙන මේ විදිහේ පැන්ට්‍රි කබඩ් අපෙන් මිලදී ගන්න. ඔයාලගේ ගෙදරටම ෆ්‍රී ඩිලිවරි අපි ගෙනල්ලා දෙනවා. මේ කබඩ්ස් අපිට කුරිය කරලා එවන්න අමාරුයි. ඒ කියන්නේ අපේ කුරිය සර්විස් එකෙන් මේ වගේ ලොකු කබඩ්ස් බාරගන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා ඔයාලට අපිම තමයි ඩිලිවර් කරන්නේ. අපි ඉන්නේ පානදුර. ඔයාලට ගෙදරටම ඇවිල්ලා මේවා ගන්නත් පුළුවන්. ඒ වගේම කුරිය එකෙන් ඩිලිවර් කරන්න බැරි නිසා ඩිලිවර් කරන්න පුළුවන් ප්‍රදේශයේ සීමා වෙනවා. ඔයා කළුතරත් කොළඹත් අතර කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකක් ඕඩර් කරන්න. අපි ඒ අතර ඉන්න ඕනම කෙනෙක්ට මේක ගෙදරටම ෆ්‍රී ඩිලිවරි ගෙනල්ලා දෙනවා. ඉතින් අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ගෙනල්ලා තියෙනවා ඔයාලගේ කිචන් එකට රූම් එකට එහෙම නැත්නම් ෂොප් එකකට උනත් තියන්න පුළුවන් රැක් එකක්. මේක සෙට් කරලම තමයි එන්නේ. අපිට ගෙදර ගිහිල්ලා මේ තියන්න හරිම ලේසි. මේ පෙන්නපු විදිහට සෙට් කරගත්තට පස්සේ පැත්තෙන් තියෙනවා මේ වගේ ලොක් එකක්. ඒක මේ විදිහට තද කරලා ලොක් කරගන්න තියෙන්නේ. ඒක ලොක් කරගත්තට පස්සේ පිටිපස්සේ තියෙනවා මෙන්න මේ කෑල්ල මෙතනිනුත් ලොක් කරගන්න ඕනේ. ඒක ශක්තිමත් වෙන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ. මම මේ පෙන්නන විදිහට මේක ලොක් කරගන්න තියෙන්නේ. එතකොට ඔයාලට මේක හෙලවෙන්නේ නැති වෙන්න ශක්තිමත්ව තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේකට රෝද 4ක් එනවා. ඔයාලට කැමති නම් රෝද 4 දාලා සෙට් කරගන්න පුළුවන්. එහෙම අකමැති කෙනෙක් ඉන්නවා නම් මෙහෙම නිකම්ම තියලා තියන්නත් පුළුවන්. ඉතින් රෝද දැම්මට පස්සේ ඔයාලට පිරිසිදු කරන්න එහා මෙහා කරන්න ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේ රෝදස් මේ තද කරගන්න මේ වගේ එකකුත් ලැබෙනවා. ඒ වගේම මේකේ රෝද 4 එනකොට රෝද දෙකක් එන්නේ මේ විදිහට ලොක් කරන්න බැරි විදිහට. ඒක ඕනම වෙලාව අවස්ථාවක කරකිනවා. ඒ වුණාට ඔයාලට ඉස්සරහ රෝද දෙක ලොක් කරගන්න පුළුවන්. මේකේ මේ පෙන්නලා තියෙන විදිහට ඉස්සරහ රෝද දෙක ලොක් කරගන්න පුළුවන්. එතකොට අනවශ්‍ය වෙලාවට එහා මෙහා යන එක වළක්ව ගන්න පුළුවන්. මේ තියෙන්නේ සෙට් කරගත්තට පස්සේ රැක් එක. මේකට මම රෝද දැම්මේ නැහැ. ඔයාලට පෙන්නන්න විතරයි මම මේක මෙහිම සෙට් කරගත්තේ. ඉතින් ඔයාලට මේක කළු සුදු වර්ණ දෙකෙන්ම ගන්න පුළුවන්. මම සුදු එක තමයි ඔයාලට අද පෙන්නුවේ.
මේ රැක් එක මම වීඩියෝ එකක් දාන්න කලින්ම විකිනිච්ච අයිටම් එකක්. වීඩියෝ එක දාන්න චුට්ටක් පරක් වුණා. ඉතින් ওই විදිහට තමයි පැත්තෙන් තියෙන්නේ. මේක තනිකර ස්ටීල් හොඳ ශක්තිමත්ව තියෙනවා. ඔයාලට කිලෝ 100ක් වුණත් මේකට දාන්න පුළුවන්. ඒ තරම් හොඳම ශක්තිමත්ව තියෙන රැක් එකක් මේක. ඔයාලගේ කිචන් එකේ oven, rice cooker, blender ඒ ඕනම දෙයක් මේකේ තියන්න පුළුවන්. cookware set තියෙනවා නම් ඒවා ඕන දෙයක් මේකේ තියන්න පුළුවන්. එහෙම නැත්තම් පොත්පත් උනත් මේකේ දාලා තියන්න පුළුවන්. ඉතින් මේ ලේයර්ස් 4 රැක් එක ඔයාලට රුපියල් 12500කට ගන්න පුළුවන්. මේකේ නම් ඔයාලට ඩිලිවරි charge එක ගෙවලා තමයි ගන්න වෙන්නේ. ඒ වගේම මේක ලංකාවේ ඕනම තැනකට ඩිලිවර් කරන්න පුළුවන්. මේක courier service එක හරහා ඔයාලට එවන්න පුළුවන්. ඩිලිවරි charge එක රුපියල් 1000ක් හෝ ඊට අඩු ගාණක් යනවා. මේක ගොඩාක් බර නිසා ඔයාලට ඩිලිවරි charge එක ඒ වගේ අය වෙනවා. ඉතින් අයමත් මතක් කරන්න මේක ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඩිලිවර් කරගන්න පුළුවන් මේ රැක් එක. මේ විදිහට තමයි අකුලන්න තියෙන්නේ මම මේ අකුලන විදිහට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ස්ක්‍රීන් එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ මොනවාම හරි දෙයක් ගැන දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒත් WhatsApp එකට දාලා තියන්න මම ඉක්මනින්ම රිප්ලයි එකක් දාන්නම්. මේකේ උස අගල් 47යි අඩි 4ට චූටක් අඩුයි. ඒ වගේම පළල තියෙනවා අගල් 27ක්. ඒ වගේම මේ තට්ටුවක පළල තියෙනවා අඩියක් විතර. ඉතින් අදට ගෙනාපු වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් අයිටම් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒවත් මම ඉක්මනට අරගෙන එන්නම්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්. bye.